එලෝ කොහොමද අද අපි වෙනස් වැඩක් කරන්න යන්නේ හරිද? අපේ වත්ත තියෙනවනේ ගයිස් හරිද? අපේ වත්ත ටිකක් ලොකුයි හරිද? මම ඔයාලට ඒක පෙන්නන්නම් දැන් හරිද? අපේ වත්ත ටිකක් ලොකුයි. අපේ වත්තේ පොඩි අවුලක් වෙනවා මේ ළඟදී ඉඳන් මේ පොල් ගස් තියෙනවා අපේ වත්තේ. පොල් වැටෙනවා බිමට. ටික දවසක් යද්දී මචං පොල් ටිකේ ලෙල්ල කපනවා කවුරු හරි හරිද? සතෙක් මම කියන්නේ සතෙක් ගැන. ලෙල්ල කවුරු හරි සතෙක් කපනවා. ලෙල්ල කපලා ඒ සතා මේ පොල් ගෙඩිය අරගෙන ගෙඩිය පළලා කනවා හරිද? දැන් මාර සීන් එක අපි අද ඌ අල්ල ගන්න තමයි හදන්නේ හරිද? අපි මේකට උගලක් ඉස්සලා එකපාරක් උගලක් try කරමු හරිද? අද මම ඔයාලටත් කියලා දෙනවා කොහොමද උගලක් හදන්නේ කියලා. මම ඔයාලව ඒ වගේ තැනකට දැන් කීප එකට එක්කන් යන්න යන්න දෙයක් හරිද? ඔන්න බලාගන්න. ඒක තැනක් හරිද? දැන් මම දෙවෙනි තැන පෙන්නන්නම්. ඔන්න බලන්න. හරිද? ඔයාලා දැක්කනේ දැන් සීන් එක මොකද්ද කියලා. ඕක මාරන සීන් එක හරිද? මට හිතෙන්නේ එක්කෝ ඉත්තෑවෙක් මේ වැඩේ කරන්නේ හරිද? නැත්තම් ඌරෙක්. මොකද මේ එහා පැත්තේ තියෙන වෙල්ලියාය. රැට වෙල්ලියායෙන් එනවා මං හිතන්නේ හරිද? මේ ඌර හරි ඉත්තෑව හරි තමයි මේ වැඩේ කරන්නේ. උන්ගේ පාරකුත් තියෙනවා. අද අපි සරල මද්දක් ගහලා බලමු ඉස්සෙල්ලා හරිද? මම ඔයාලට කියලා දෙන්න ඒ හදන විදිය. අපි ඉස්සෙල්ලාම තනත් තොරගමු මද්ද ගහන්න. ඊට පස්සේ අපිට ඕන කරන දේවල් බලමු කොහොමද හදාගන්නේ කියලා හරිද? ඔයාලට ගෙදර try කරලා බලන්න පුළුවන් අපේ මද්ද. හරි ඉස්සෙල්ලාම අපිට උගල ගහන්න තැනක් ඕන කරනවා හරිද? ඉස්සෙල්ලාම එක තැනක් අස් කරගමු. මෙතන තමයි උගල ගහන්න තැන හරිද? දැන් උගල ගහන්නේ. ඉස්සෙල්ලාම ගහන තැන ඉවර පිරිසිදු කරගන්න හරිද? පිරිසිදු කරගෙන විශේෂම දේ තමයි මෙන්න මේ වගේ ගහක් ඕනේ. හරිද? මම මේ ගහ සිද්ධ කරගෙන තියන්නේ. හරිද? මෙන්න මේ වගේ තැන තියෙන්න ඕනේ. නැත්තම් ඔයාලට සිද්ධ වෙනවා ගිලියක් කපාගෙන. ඒ කියන්නේ මේ වගේ ඉක්මනට බිඳෙන්නේ නැති වෙන්න ඕනේ. හොඳට. හරි? දුන්න වගේ තියෙන්න ඕනේ. දුන්න වගේ තියෙන එකක් වෙන්න ඕනේ. ඔයාලට හිටව ගන්න පුළුවන් තැනකින් හොඳට හයියට. හරිද? මොකද මේක ගෑස් දෙද්දි ගැලවුණොත් අපේ උගලම වැඩක් නැතිනවා. මොකද මන්නම් ගහ පැලවිච්ච තැනක් මම හොයාගත්තේ. ඒ වගේ තැනක් ගන්නවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ විදිහට ගහ සුද්ධ කරගන්න ඕනේ. හරිද? දැන් මේන් ස්ටෙප් එක මොකද එහෙම නැමෙන්න තියෙන්න ඕනේ. කැඩුනොත් වැඩක් නැහැ. අන්තිම මේක හොඳට තියෙන්න ඕනේ. මොකද දුන්න වගේ දැස්සෙන්න ඕනේ සතා වුෙච්ච ගම. ඒ තමයි වැදගත්ම දේ. දැන් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මේ දෙක තමයි ඉස්සෙල්ලා මුලින්ම ඕන කරන්නේ. මේ වගේ ගහකුයි අපේ උගල එන්න ඕනේ තැන සුද්ධ කරගන්න. මම දැන් ඔයාලට වෙන්න නැහැ. ඒ දෙක සාමාන්‍ය දුරක් තියෙනවා කියන්නේ. මොනවාම එන ගාන තියෙන්න ඕනේ මචං. නැත්තම් හරියන්නේ නැහැ වැඩේ. හරිද? මේ ගාන තියෙන දැන් මේ බලමු ඉස්සරහට උගල හදන්නේ කොහොමද. මේ තියෙන්නේ අපි සුද්ධ කරගත්ත තැන. ඒතකොට මේ තියෙන්නේ ගහ. දැන් ඔයාලටම පේනවනේ. ටිකක් දුරින් තියෙන්නේ මේක අර නැමුණාම ගානට සෙට් වෙන විදියට තමයි තියෙන්නේ. මොකද නැත්නම් අවුල් නැමුණාම මේ ගහ කැඩෙන්නේ නැති වෙන්න අනිවාර්යයෙන්ම වග බලා ගන්න නැත්තම් නම් උගල අසාර්ථකයි ඇත්තටම. ඇත්තටම අසාර්ථකයි. හදලා වැඩක් නැති වෙයි හිමුණා. දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. හරිද? හරි මේ තියෙන්නේ අපි සුද්ධ කරගත්ත තැන. ඒතකොට මේ තියෙන්නේ ගහ. දැන් ඔයාලටම පේනවනේ. ටිකක් දුරින් තියෙන්නේ මේක අර නැමුණාම ගානට සෙට් වෙන විදියට තමයි තියෙන්නේ. මොකද නැත්නම් අවුල් නැමුණාම මේ ගහ කැඩෙන්නේ නැති වෙන්න අනිවාර්යයෙන්ම වග බලා ගන්න නැත්තම් නම් උගල අසාර්ථකයි ඇත්තටම. ඇත්තටම අසාර්ථකයි. හදලා වැඩක් නැති වෙයි හිමුණා. දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. හරිද? ඉතින් අපි ලී කපාගමු. හරිද? මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ලී කැපෙන්න ඕනි කියලා. ඉතින් මේ වගේ එකක් කපාගෙන මේක ඔයාලා මේ විදිහට කපා ගන්න. හරිද? පොඩි එකක් ඕනේ මෙච්චර ලොකු එකක් ඕනේ නැහැ. ඉතින් මේ විදිහේ පොල්ලක් කරාම මේක සාමාන්‍යයෙන් අඟල් 8ක් වගේ. හරිද? අඟල් 8ක් වගේ කපා ගන්න. එකයි ඕනේ වෙන්නේ. හරිද? අඟල් 8කට කිට්ටු වෙන විදිහට කපා ගන්න. හරි හරිද? මෙන්න මේක අපේ පළවෙනි කෝට්ට. අපිට දැන් ඕනේ වෙනවා දෙබල් දෙකක්. හරිද? දෙබල් දෙකක් ඕන කරනවා. පොඩි දෙබල් දෙකක්. අපි දෙබල් දෙක කපාගමු ඉක්මනට. හරි ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ දෙබල් දෙකක් ඕන කරනවා අපිට. හරිද? දෙකක් ඕන කරනවා. එකක් කුසයි එකක් කොටයි වෙන්න ඕනේ. මොකද එහෙම තමයි මේක ගහන්නේ. හරිද? එකක් කුසට ගහන්න ඕනේ අනිත් එක කොටට ගහන්න ඕනේ. ඒකට තමයි හරියන්නේ. දැන් බලමු උගල සෙටප් කරගන්න විදිය. හරිද? දැන් අපි ගහගමු. හරිද?
ඉස්සෙල්ලා මේ විදිහට එකක් අරගෙන යන ගානට බලලා මෙහෙම ගහ ගන්න. හරි එකක් කොටට අනිත් එක ටිකක් වැඩිපුර උසට ගහ ගන්න. හරිද? ටිකක් දුරින් ගහ ගන්න. හරි දැන් දෙකම ගහගෙන ඉවරයි. හරිද? දැන් අර අපි ඊළඟට කපාගත්ත ටිකක් දිග කොට්ටක් මෙන්න මේක. හරිද මචං? මේක අරන් මෙහෙම ගානට දෙක මැද්දෙන් මෙහෙම තියාගන්න. හරිද? ටිකක් පොඩ්ඩක් මේකන පාතයි මෙතන උස්ස විදියට මම ගහලා. ඒක වෙනස් කරගත්තා. මෙන්න මේ විදියට. හරිද? මේක මැදින් තියලා මේක බැඳ ගන්න ඕනේ එන්නේ නැති වෙන්න. හරිද? මම නූලක් පාවිච්චි කරගන්න. නූලකින් බැඳ ගන්න. මම ෂූ කැල්ලකින්. හොඳට බැඳ ගන්න මේක තමයි මැද්දේ ගැස්සෙන විදියට හැදෙන තැන. හරිද? දැන් තමයි ගැස්. මේකෙන් තමයි ගැස්සෙන එක හැදෙන්නේ. ඉතින් මේක මේ හොඳට හදාගන්න ගැස් අදට. හරි එකක් බැඳගත්තා. අපි අනිත් එකත් බැඳගමු. දෙකම බැඳගත්තා. හරිද? මෙන්න මෙහෙම එන්න ඕනේ. පේනවනේ? ඉන්න මෙහෙම තමයි තියෙන්න ඕනේ. ඔන්න ඔහම. දැන් බලමු ඉස්සරහට ඉතුරු ටික කොහොමද හදාගන්නේ කියලා. ගහ අරගෙන ඊළඟට මේ විදිහේ ටිකක් හොඳ තද ගැටයක් දාගන්න. හරි? ගහ. ඉතින් හොඳට ගැටේ දාගන්න. ඒ අයිනට පොඩ්ඩක් මෙහෙන් ගඳ ගන්න. මොකද කැඩෙන්න පුළුවන් යාත්‍යාග. හොඳ වට ගාලා මෙහෙම ගැට ගන්න. හරි? හොඳට මේ වගේ ගැට දෙකක්වත් දාගන්න. මෙතන තමයි වැඩේ තියෙන්නේ. මෙතනින් කැඩුණොත් මුළු උගලම වැඩෙනවා. හරිද? දැන් වලට පේනදී මෙන්න මෙහෙම තියෙන්නේ. දැන් අපි මේ ලණුවටත් ලීයක් බැඳ ගන්න තියෙනවා. හරිද? ඒකත් පොඩි ලීයක්. අපි දැන් බලමු ඒක බැඳ ගන්න කොහොමද කියලා. මේ වගේ ලීයක් තමයි නෙමෙයි පොඩි ලීයක්. ඒ ඊළඟට අපි අර මෙන්න මෙහෙම හොඳට ඇද ගන්න. හරිද? හොඳට ඇද ගන්න. හොඳට දුන්නා වගේ හොඳට ඇදලා තියාගන්න. අහුවෙච්ච හැටි ගැස්සෙන විදිහට. හරිද? මෙන්න මේ හරියට විතර අරගෙන මේක ලණුවේ බැඳ ගන්න. ලණුව මේ විගත්ත අරලිය බැඳ ගන්න ඕනේ. හරි. හොඳට බැඳ ගන්න. මැද්දර කරලා වගේ බැඳ ගන්න හරියට. හරි බැඳගෙන ඉවරයි. හරිද? දැන් මම ඔයාලට පෙන්නන්න මේක හයි කරගන්න විදිය. හරිද? ඔයාලට පේනවා ඉතින් දැන් අපි මේ තමයි උගල ගැස්සෙන විදිය. හරිද? මෙන්න මෙහෙම යටින් දාන්න. එහා පැත්තෙන් යටින් දාලා මෙන්න මෙහෙම ගානට මේ විදිහට තියන්න. හරිද? ඔන්න බලා ගන්න. දැන් මම මේක ගස්සලා පෙන්නනවා අපේ උගල. හරිද? හරි. ඔයාලා හිතන්නේ මේ පිය තමයි සතා. හරිද? මේ පිය තමයි සතා. දැන් සතා මෙතෙන්ට මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට වැදිච්චම නවල දහින්නදී දුන්නා වගේ ගැස්සුණා. හරිද? දුන්නා වගේ ගැස්සුණා. අර තියෙන්නේ. දුන්නා වගේ ගැස්සුණා. අන්න එහෙම තියෙන්න ඕනේ. හරිද? ඒ ගානටවත් තියෙන්න ඕනේ. මොකද එතනයි සතා අහුණ ගම සතාට මුකුත් කරගන්න බැරි එකපාරටම උඩට ඇදිලා විසි වෙලා යනවා. ඒ තමයි අපේ උගලේ වැදගත්ම ටික. හරිද? තොණ්ඩුව හදන විදිය. මෙන්න මෙහෙම දාගන්න. හරිද? පාටල ගන්න එපා. මෙන්න මේ පැත්තට එන්නේ මේ තියෙන තද වෙන කොටස. එතෙන්ට ප්‍රශ්නයක් නැතුව තමයි අපි මේක ගැට ගහගන්නේ. මෙහෙම වැඩි තද කරගන්න නැතුව මේ වගේ මේ ලාවට මේ විදිහට ඇද්දෙන විදියට ඒක තියෙනවා. ඒ ගානට තියලා එතනින් එහාට මෙන්න මෙතනින් අරන් එතෙන්ටම තමයි ඔයාලට තේරෙන්නදී මෙන්න මේ විදිහට තියෙන්නේ. හොඳ හරි. මේ ලොකු වෙන්න පොඩි කරන්න හොඳට පුළුවන් වෙන විදිහට තියෙන්නේ. ඊට මේ ගැටේ තියෙන මේක අරන් හොඳට ගැටේ දාන්න. දෙවෙනි එක ටිකක් තද්ද දාගන්න. දැන් හරි හරිද? ඉතින් තොණ්ඩු. මම ලොකු කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ආයෙ මේ අහුවෙච්ච හැටි පොඩි වෙනවා. මේක තමයි තොණ්ඩු. හරිද? මෙයින් දෙකක් තුනක්වත් හදාගන්න. මම මෙතන ටිකක් ලොකුවට හදාගන්න තොණ්ඩුව. ඉතින් තව නූල් අරගෙන
කියන්නේ මෙහෙම ලොකුවට වලල්ල ලොකුවට හැදෙන විදිහට සාමාන්‍ය ගානට හැදෙන විදිහට. ගොඩක් ලොකුවට ගන්නත් එපා. ඒකට අවුල්. මේ වල පේනයි ටිකක් ලොකු ගානක් තියෙනවා. මේ ගානට වගේ ආවට පස්සේ බඳින්න ඉඩ තියාගෙන ඒක කපා ගන්න. හරිද? මේ තියෙන ඔන්න තොණ්ඩු එකක් හරි. හරිද? ඒ තොණ්ඩුවක් හරි. දැන් අපි බලමු දෙවෙනි තොණ්ඩුව. දැන් මේක වලට මම පෙන්නන හයි කරගන්න විදිය. හරිද? මේක මෙහෙම ඇදලා ගන්න. හරිද? මේ මෙතන. දැන් මේ තොණ්ඩුවේ මේ කැල්ල තියෙනවානේ. මෙන්න මේක. මේක මේ ලණුවේ මේ අවසානයේ බැඳ ගන්න. හොඳට බැඳ ගන්න. මේක තමයි මැද්ද. මේක තමයි වැදගත්ම තැන. ඉතින් මෙතන හරියට නැහැ කියන්නේ කතා උගල ලේසින්ම කඩා ගන්නවා. හරිද? මේ හොඳට අදයක්වත් දාලා බැඳ ගන්න. ඒ හරි ගන්න මම බැඳගත්තා. ඉන්න තොණ්ඩුව ලොක් කරන්න පොඩි ගන්න පුළුවන් විදිහට කියන්නේ. ඉන්න මේක. මේ විදිහට මේකම දෙයක් බැඳ ගන්න. අපි දැන් දෙයක් බැඳගමු. දැන් ඔන්න අපේ තොණ්ඩු දෙකම බැඳගෙන ඉවරයි. දැන් අපේ උගල අවසාන හරියන්නේ. හරිද? මෙච්චර වෙලා වීඩියෝ එක බලනවා අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරගන්න අමතක කරන්න එපා. ඒත් එකම bell icon එකත් click කරලා තියාගන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් අපේ වීඩියෝ දිගටම බලන්න. ඉතින් හරි අපි බලමු අවසාන කොටස මේක කරගන්නේ කොහොමද කියලා. හරි? මේ තොණ්ඩු දෙකම බැඳලා තියෙන්නේ. ගානට දැන් හරිද? දැන් අපි බලමු මේක හරියටම නූලට තියාගන්න ඕනේ. හරිද? ඉන්න මේ විදිහට දැන් තියාගමු. ඉතල තොණ්ඩු දෙකම ඉන්න හරිය. මේක මෙහෙම මේක යටින් දැම්මා. හරි හරිද? දැන් මේක දාගමු අපි ඉදිරියට තොණ්ඩු දෙක. මේක මෙහෙම කට අරගමු. එකක් දාගත්තා. එකක් දාගමු. දැන් ගැටේ පොඩි උලක් කරා. ඉතින් ඒක කොට ගහලා දාගමු. හරි තොණ්ඩු දෙකම දාගෙන ඉවරයි. දැන් මම ඔයාලට පෙන්නන්න. මේ බලන්න අවසානයේ අපේ උගුල. හරිද? ඔක්කොම හරි. දැන් මම ඔයාලට උගුල පොඩ්ඩක් වැඩ කරවලා පෙන්නන්න. මේ තියෙන මෑ කකුල ඔන්න උගුල ගැස්සෙනවා. හරිද? හරි. මෙන්න බලන්න අපේ කකුල අහුණා පට ගන්න. හරි. පට ගන්න කකුල අහුණා. ඔන්නම උගුල වැඩ ගන්නනේ. ඔය තමයි උගුල වීඩියෝ එක ඉවර වෙන්නේ. හරිද? මම ඔයාලට රිසල්ට් ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම් අනිවාර්යෙන්ම. ඒක බලන්න ඕන නම් subscribe කරලා තියාගන්න අනිවාර්යෙන්ම. ඉතින් කොහොමද අද වීඩියෝ එක මෙතනින් ඉවරයි වීඩියෝ එක. එහෙනම් හැමෝටම සුබ දවසක්. මම යනවා.